හායි යාළුවනේ වෙනද වගේම අද බලන්න යන්නේ සෝල් ලෑන්ඩ් 2 කතාව. ඔයාලා මතක ඇතිනේ මීට කලින් කොටසේ නවකීන් සඳහා තිබ්බ පළමු පරීක්ෂණය ගීමෙන් හෝයිහාව කණ්ඩායම ජයග්‍රහණය කරලා ඒ කට්ටියට ත්‍යාග හම්බුණා. ඒත් හෝයිහාවට ලොකු අසාධාරණයක් සිද්ධ වුණා. හෝයිහාව කැපවීමෙන් වැන්ඩුන් ෂෝෂොයි නවක ශිෂ්‍යයා ගීමේ පළවෙනි තැන හිමි වෙද්දී හෝයිහාවට ලැබෙන්න ඕන නියම ගෞරවය හිමි වුණේ නැහැ. ඒ ගැන හිත හෝයිහාව දුකින් ඉද්දී ෂෝයි ගුරුතුමේ ඇවිල්ලා හෝයිහාවට කියනවනේ ෆැන්නියෝ ගුරුතුමා ඔයා බාර ගන්න කැමතියි කියලා. එහෙම මේ දෙන්න ගිහිල්ලා ෆැන්නියෝ ගුරුතුමා හමු වෙද්දී ෆැන්නියෝ ගුරුතුමා හෝයිහාව ගාව තියෙන සෝල් පවර් එක පරීක්ෂා කරලා බලද්දී ෆැන්නියෝ ගුරුතුමා පුදුමයටපත් වෙනවා. අපි අද බලමු හෝයිහාවට සෝල් ගයිඩින් අංශයේ ප්‍රධාන ශිෂ්‍යයෙක් විදිහට කටයුතු කරන්න පුළුවන් වෙයිද? කතාව පටන් ගද්දිම අපිට වෙන්නන්නේ කයිතු දාපු වැඩකිට දිහා බලන් හිටපු හෝයිහාව කියනවා මේක තමා මම මෙතෙක් දැකලා තිබ්බ සෝරින් තුනක් තිබ්බ එක්කෙනෙක්ගේ වැඩිම බලය. ඒක අහංගතු ෆැන්නියෝ ගුරුතුමා හෝයිහාවට කියනවා කයිතුගේ පුහුණු වීමට සීමාවක් තියෙනවා. එයාට පුළුවන් සෝල් ගයිඩින් ටූල් වල තියෙන බලයෙන් කොටසක් මුදා හරින්න විතරයි. ඒක අහන් හිටපු හෝයිහාව පුදුමයෙන් කියනවා එතකොට මේ එයාගේ බලයෙන් කොටසක්ද? හෝයිහාව හිතනවා කයිතු ගාව තියෙන සම්පූර්ණ බලය සෝල් ගයිඩින් ටූල් වලට දෙව්වොත් ඒ සෝල් ගයිඩින් ටූල් කොච්චර බලවත් වෙයිද? ෆැන්නියෝ ගුරුතුමා කයිතුට කතා කරලා හෝයිහාව දිහා හැරිලා කියනවා මම මගේ ගෝලයෙක් විතර පිළිගත්තේ කයිතු විතරයි. ඔයා කැමති නම් මම ඔයාවත් මගේ ගෝලයෙක් විතර බාර ගන්නම්. ඒක ඇහෙද්දිම හෝයිහාව පුදුමයටපත් වෙනවා. ෂෝයි ගුරුතුමියත් හෝයිහාව දිහා බලලා ඔළුව වනද්දී හෝයිහාව ෆැන්නියෝ ගුරුතුමාට ආචාර කරලා කියනවා අනේ මාව බාර ගන්න. ෆැන්නියෝ ගුරුතුමා කියනවා මාෂල් සෝල් බ්‍රාන්ච් එකෙන් ඔයා බාරගත්තේ නැති කර කමක් නැහැ. ඒත් මට හිතෙන විදිහට නම් ඒගොල්ලෙකුම කිසිම අසාධාරණයක් නැහැ. ඒ කතාවට හෝයිහාවගේ මූණ නිකන් ඇඹරිලා යද්දි ෆැන්නියෝ ගුරුතුමා කියනවා ඒ හින්දානේ අපිට පුළුවන් උනේ ඔයාව සෝල් ගයිඩින් ටූල් අංශයේ ප්‍රධාන ශිෂ්‍යයෙක් විතර බාර ගන්න. හෝයිහාවට මේ තියෙන සතුට දරා ගන්න බැරුව ඉබේම ඇඬෙනවා. ෆැන්නියෝ ගුරුතුමා හෝයිහාවගේ ඔළුව අත ගාලා කියනවා දැන් ඉතින් ඔය ඇඬුව ඇති නේද? හෝයිහාව එයාකින් වැටෙන කඳුළු පියදානත් එක්කම කයිතු හෝයිහාව වඩාගෙන කියනවා මටත් දැන් බාල සහෝදරයෙක් ඉන්නවා. හෝයිහාව මෙතන ඉඳන් අපි සහෝදරයෝ. අන්තිමේදී ෂෝයි ගුරුතුමියට පුළුවන් වෙනවා හෝයිහාවගේ කැඩලා තිබ්බ හිත ආය හදන්න. ෆැන්නියෝ ගුරුතුමා හෝයිහාවට කියනවා ඔයා සෝල් මාස්ටර් කෙනෙක් විදිහට ඔයා ගාව තියෙන ෆවුන්ඩේෂන් එක ගොඩක් බලවත් වෙන්න ඕනේ. ඒ හින්දා ඔයාට මාෂල් සෝල් ශාඛාවේ ඉඳන් හොඳට ඉගෙන ගන්න වෙනවා. ඒ පන්ති ඉවරුනහම ඔයාලට මෙහෙට ඇවිල්ලා පුහුණු වෙන්නත් වෙනවා. ඒ වගේම සතියෙන් ලැබෙන නිවාඩු වලත් ඔයාට මෙහෙට ඇවිල්ලා පුහුණුවෙන් කටයුතු කරන්න සිදු වෙනවා. ෆැන්නියෝ ගුරුතුමා හෝයිහාව කරටත් තියලා කියනවා මම හිතනවා ඔයා අභියෝග කරලා බය නැතුව ඇති කියලා. හෝයිහාව ගැම්මෙන් කියනවා මම බය නැහැ. මෙහෙම මේ කට්ටිය මෙතනින් පිටත් වෙලා යද්දී ෆැන්නියෝ ගුරුතුමා ගිහිල්ලා සෝල් ගයිඩින් අංශයේ ප්‍රධානීතුමාව හම්බ වෙනවා. ප්‍රධානීතුමා ෆැන්නියෝ ගුරුතුමාගෙන් අහනවා ඔයාට අපේ එක්ස්ට්‍රීම් සෝල් සෝල්ජර් සැලසුම ගැන කොච්චර විශ්වාසයක් තියෙනවද? ෆැන්නියෝ ගුරුතුමා කයිතුයි හෝයිහාව මතක් කරගෙන කියනවා කයිතුට 140යි හෝයිහාවට 170යි ඒ දෙන්න එකතුනොත් අවුරුදු 10ක් 15ක් අතර කාලයක් තුලදී එක්ස්ට්‍රීම් සෝල් සෝල්ජර් සැලැස්මේ මූලික ෆවුන්ඩේෂන් එක අපිට දාගන්න පුළුවන්. ඒ දෙන්නගේ දැන් වයසත් එක්ක ගත්තොත් ඒ කට්ටිය ගොඩක් ශක්තිමත්. ඒ කට්ටිය මගේ වයසේදී මම කොතරම් ශක්තිමත් වෙයිද කියලා මට හිතා ගන්නවත් බෑ. සෝල් ගයිඩින් අංශයේ ප්‍රධානීතුමා කියනවා අවුරුදු 15ක් 10ක් අතර කාලයක් තුලදී මේක කරගන්න පුළුවන් වුණොත් ඇත්තටම වටිනවා. දැන් ඔයා මේ පාර තමයි ඔයා කරපු ලොකුම මොඩ වැඩේ කරගත්ත. ඔයා මේ දුන්නු තෑග්ග මම හොඳින් බාර ගන්නම්. ඒ වගේම ඔයා කොච්චර ගණන් හදලා බැලුවත් ඔයාට මට වඩා ඉදිරියට එන්න බෑ. මෙහෙම සෝල් ගයිඩින් අංශයේ ප්‍රධානීතුමා ෆැන්නියෝ ගුරුතුමා සතුටු වෙද්දී අපිට බලා ගන්න පුළුවන් සියලුම ළමා ඒ කට්ටියට අදාළ පන්ති වල ගිහිල්ලා ඉඳ ගන්නවා. හෝයිහාව එයාට අයිති පන්තියට ගිහිල්ලා ඉඳගෙන හිතනවා ෂෝයි ගුරුතුමි අනිවාර්යෙන්ම අපේ මීටත් වඩා ඉහළ බලාපොරොත්තු තියාගාවි. හෝයිහාවට මතක් වෙනවා විදුහල්පති ප්‍රකාශ කරා පළවෙනි ශ්‍රේණියේ පන්තිකරු විදිහට ෂෝයි ගුරුතුමි කටයුතු කරන ආකාරය. හෝයිහාව සතුටින් හිතනවා දැනට තියෙන හොඳම ආරංචිය තමයි ෂෝයි ගුරුතුමි අපේ පන්තිපාර ගුරුතුමි විදිහට කටයුතු කරන එක. මෙහෙම ෂෝයි ගුරුතුමි පන්තියට ගිහිල්ලා එයාව හඳුන්වා දීලා කියනවා මේ පාර මම තමයි ඔයාලගේ පන්තිපාර ගුරුතුමි විදිහට කටයුතු කරන්නේ. මම හැමතිස්සෙම විශ්වාස කරන එකක් තමයි හොඳම අයගෙන් හොඳම අය තෝරලා ගන්න ඕනි කියලා. ඒ වගේම විශිෂ්ට නායකයින්ට මේ පන්තිය හොඳ මග කර ගන්නත් පුළුවන්.
ඒ හින්දා ඊළඟට අපි කරන්නේ මේ පන්තියට පන්ති නායකයෙක් සහ උපනායකයෙක් තෝරා ගන්න එක. ෂෝයි ගුරුතුමී බෝඩ් එකේ ලියන හොයිහා ඔය වැන්ඩෝන්ගේ ඩයිහුවා බින්ගේ නමයි. ඊට පස්සේ මේ ළමයින්ට කියන ඔයාලට මේ තියෙන නම් තුනේ කැමති දෙන්නෙක්ව පන්ති නායකයා විදිහටයි උපනායකයා විදිහටයි දාන්න පුළුවන්. ඒක දිහා බලන් හිටපු රෝස පාට නිමක් හදාගෙන ඉන්න කෙල්ලෙක් නැකිලා කියනවා ගුරුතුමීනි මං ඔයාගේ තීරණයට විරුද්ධයි. මං හිතන්නේ නෑ හොයිහාවට පන්ති නායකයා විදිහට තරම් කරන්න සුදුසුකම් තියෙනවා කියලා. අනික එයාට තියෙන්නෙත් එක සෝරින් එකයි. ඒ තියෙන සෝරින් එකත් අවුරුදු 10ක සෝරින් එකක්. අනික හොයිහාවට මේ තියෙන සටන දිනන්න පුළුවන් උනේ වැන්ඩෝන්ගේ මාෂන් ෆිසින් ස්කිල් එක නිසායි. හොයිහාවට මේ වෙලාවේ හොඳට මල පැනලා ඉන්නේ. ෂෝයි ගුරුතුමී මේ ඉන්න කෙල්ලගෙන් තරහෙන් අහන මං ඔයාලට කතා කරන්න කිව්වද? මේ ඉන්න කෙල්ල හොයිහාවට අපහාස කරමින් කියනවා මම විතරක් නෙවෙයි එහෙම හිතන්නේ මේ ඉන්න හැම එක්කෙනෙක් වගේ මෙහෙම තමයි හිතන්නේ. ඔයාට විශ්වාස නැත්නම් හොයිහාව පන්ති නායකයා වෙනවට අකමැති සියලු ළමයි අත උස්සන්න කියද්දි මේ කෙල්ලගේ පැත්තේ ඉන්න සියලු ළමයි අත උස්සනවා. මේ කතා අහන් හිටු වැන්ඩෝන් තරහෙන් නැගිටලා කියනවා තමුසේ ඕනවට වැඩි. තමුන් තමන්ගේ සීමාව ඉන්නවා. තමුසේ ඔච්චර ප්‍රශ්නයක් තියෙනවා නම් ඇවිල්ලා මාත් එක්ක සටන් කරනවා. මේ ඉන්න කෙල්ල හොයිහාවට අපහාස කරමින් කියනවා මං අද ඔයාට නැගිට ගන්න බැරි වෙන්නම ගහනවා. ඒ වගේම තප්පර කිහිපයක් ඇතුළත සටන ඉවර කරලා ඔයා කොහොම හරි ලැජ්ජාවට පත් කරනවා. මේ අපහාස අහගෙන හිටපු හොයිහාව හිතනවා මේක මම අනිවාර්යයෙන්ම පරදින සටනක්. ඒත් මට මේ අභියෝගය අනිවාර්යයෙන්ම බාර ගන්න සිදු වෙනවා. නැත්තම් මේ පන්තියේ කවුරුත් මම පිළිගන්නේ නැහැ. මේ ප්‍රශ්නය කොහොමද විසඳන්න ඕන කියලා හිතපු ෂෝයි ගුරුතුමිය පන්තියේ ඉන්න හැම ළමයෙක්ම සෝල් ඇරීනා එකට යන්න කියනවා. මට කියන්න බැරි වුණානේ මේ ඉන්න කෙල්ලගේ නම තමයි වූෆෙන්. මෙහෙම මේ ළමයි ඔක්කොම සෝල් ඇරීනා එකට රැස් වෙලා ඉද්දි අපිට බලා ගන්න පුළුවන් හොයිහාවට එරෙහිව වූෆෙන්ගේ තියෙන තරඟ වටය. මේ වේදිකාවේ තියෙන පිළිම දෙක ලං වෙනවත් එක්කම අපිට බලා ගන්න පුළුවන් මේ සටන දිනන්තියේ සම්භාවිතාව තියෙන හොයිහාවට 3%යි. මේ ඉන්න කෙල්ලට මේ සටන දිනන්තියේ සම්භාවිතාව 97ක් තියෙනවා. මේ බැටල් එක පටන් ගන්නෙ මේ පිළිම දෙකෙන් ඉස්සර කඩු දෙකක් ඇවිල්ලා ඒ කඩු දෙක උඩ මුලින්ම සටන් කරන්න ඕනේ. ඒ හින්දා මේ දෙන්න මෙහෙම කඩු දෙකේ ඉද්දි හැම ළමයෙක්ම මේ දෙන්නට චී කරනවා. වූෆේ මේ මුලින්ම සටන ආරම්භ කරද්දි හොයිහාව මේ පහර වලින් බේරිලා මේ කඩුවේ ඉන්න සම්ප්‍රදායතාවය තියාගන්නත් බැරි වෙනවා. ඒත් වූෆෙන් හොයිහාවගේ මූණට මෙලුකුරු ප්‍රහාරයක් හින්දා හොයිහාව වැටෙන්න ගිහිල්ලා කොහොම හරි මේ කඩුවේ එල්ලෙන්න පුළුවන් වෙනවා. හොයිහාව මෙහෙම කඩුවේ එල්ලිලා ඉඳක වූෆෙන් එයාගේ කකුලෙන් හොයිහාවගේ අත පාගන්න ගියත් හොයිහාවට ඒ වගේම මැගෑරිලා කොහොම හරි මේ කඩුව උඩට එන්න පුළුවන් වෙනවා. මේ ඉන්න වූෆෙන් එයා ගාව තියෙන ගිනි ශක්තිය පාවිච්චි කරලා මේ ඉන්න කඩුවම ගිනි තියලා දානවා. ඒ හින්දා හොයිහාවට බිමට පයින්න සිදු වෙනවා. ඒක දැකපු වූෆෙන් එයා බිමට පැනලා හොයිහාවට අපහාස කරමින් කියනවා මට මගේ සෝල් ස්කිල් පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඔයාගේ ඇටකඩු නිකම්ම කරලා දාන්න පුළුවන්. එහෙම කියලා මේ කෙල්ල හොයිහාවට පහර දෙන්නේද්දි හොයිහාව එයා ගාව තියෙන ෆට් සෝල් ස්කිල් එක වන මෙනිලා රීක්ෂන් එක අවදි කරනවා. මේ කෙල්ල හොයිහාවට පහර දෙද්දි හොයිහාවට ඒ පහරවල කලින් ඉඳන් අදුරගෙන ඒ වගේම ලේසියෙන්ම බේරෙද්දි මේ ඉන්න කෙල්ල එයා ගාව තියෙන වේගය පාවිච්චි කරලා හොයිහාවට අටැක් කරන මේ දිහා බලන් ඉන්න ෂෝයි ගුරුතුමිය කියනවා වූෆෙන්ව හොයිහාව ඉන්නේ කන්ට්‍රෝලින් බ්‍රාන්ච් එකේ හින්දා අඩුවෙන් ටක්සේරු කළා වගේ. මේ කෙල්ල හොයිහාවට පහර දෙන්නෙද්දි හොයිහාව එයා ගාව තියෙන ශුවාන්ෂි අත පාවිච්චි කරලා මේ කෙල්ල හොයිහාවට පහර දෙන්න යද්දිම හොයිහාව මේ කෙල්ල රිස් වෙලා යන්නම් පහරක් ගහනවා. මේ ස්තුන් දෙය දැකලා ළමයි ඔක්කොම පුදුමයටපත් වෙද්දි ෂෝයි ගුරුතුමිය හිතින් හිතනවා නරකම නැහැ. වූෆෙන්ගේ දුර්වලකම් පාවිච්චි කරලා වූෆෙන්ට විස වෙලා යන්නම් පහරක් දුන්නා. ළඟ ඉඳන් කරන සටන් වලත් හොයිහාව ඉන්නේ වූෆෙන්ට ගොඩක් පිටුපසින්. ඒත් හොයිහාව වූෆෙන්ගේ තිබ්බ අධික විශ්වාසයෙන් ප්‍රයෝජන ගත්තා. මේ සිද්ධ වෙච්ච එක වූෆෙන් හොඳටම මතක තියේවි. මේ ඉන්න වූෆෙන් දත් මිටි කාලා තරහින් කියනවා කපටියා මං අද තමුසේව මරලා දානවා. හොඳට මල පැනලා ඉන්න වූෆෙන් එයා ගාව තියෙන මාෂල් සෝල් එක එළියට දාලා ෆට් සෝල් රින් එකේ පව එකක් පාවිච්චි කරනවා. ඒකෙන් ෆයර් ඩ්‍රැගන් කියලා ප්‍රහාරයක් හොයිහාවගේ පැත්තට දියත් කරද්දි හොයිහාව එයාට රැන් ක්ලෑන් එකෙන් ලැබුණු ස්පීඩ් එක පාවිච්චි කරලා මේ ප්‍රහාර වලින් අමාරුවෙන් බේරෙද්දි මේ ගිනි බලයෙන් හින්දා හොයිහාවගේ ඇඳුමත් ගිනි ගන්න පටන් ගන්නවා. මේ ඉන්න කෙල්ල නොනවත්වීම හොයිහාවට එක පිට එක ප්‍රහාර එල්ල කරත් හොයිහාව ඒ ප්‍රහාර වලින් බේරෙද්දි මේ ඉන්න කෙල්ලට හොඳටම මල පයින්නවා. මේ දිහා බලන් ඉන්න කෙල්ලෝ දෙන්නෙක් කතා වෙනවා වූෆෙන් දැන් නම් ඇත්තටම හොයිහාවට පාර දෙන්න තමයි යන්නේ. මේ බලයෙන් හින්දා හොයිහාව එක පාරේම පරාද වෙයි වගේ. මේ කෙල්ල එයා ගාව තියෙන දෙවලි සෝරින්ගේ පව එක වන රේජ් ඔෆ් සරගන් ප්‍රහාරයෙන් හොයිහාවට ප්‍රහාරයක් එල්ල කරද්දි මේ ප්‍රහාරයෙන් එල්ල වෙන අධික පීඩනයේ හින්දා හොයිහාව පිටිපස්සට ගහගෙන යනවා.
මේ ඉන්න මකර හොයිහාගේ පැත්තට ගින්දර වලින් පහර දෙද්දි හොයිහා ඒ පහර වලින් බේරෙන්න දුවනවා. ඒත් හොයිහාව මේ ගිනි ජාලා වලට අහුවෙද්දි හොයිහාගේ මූණත් බාගෙට පිච්චිලා මේ දිහා බලන් ඉන්න අර කෙල්ල හොයිහාවට එක පිට එක ප්‍රහාර එල්ල කරන් යද්දි මේ කෙල්ල තරහින් හොයිහාවට කියනවා තමුසේ අපේ පන්තියේ ඉන්නකන් තමුසේට අපේ පන්තියේ ඉන්න දෙන්නේ නැහැ. තමුසේ ෂෙක් ඇකඩමියෙන් අයින් වෙලා එනකම් මම තමුසේට වද දෙනවා. හොයිහාව සෝල්ෂුක් ප්‍රහාරයක් එල්ලගත්ත එකකින් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මේ කෙල්ල මෙයා ගාව තියෙන සම්පූර්ණ ශක්තිය කාබද්ධ කරලා හොයිහාවගේ බඩ ප්‍රහාරයක් එල්ල කරද්දි හොයිහාව පිටිපස්සට ඉස් වෙලා යද්දි ෂෝයි ගුරුතුමිය කියනවා අවසානයේ හොයිහාවට පරාද වෙන්න උනා. මේ දෙන්න අවසානයේ එයාලා ගාව තියෙන හොදම ප්‍රහාර එල්ල කරත් වූෆෙන්ගේ බලය වැඩි හින්දා හොයිහාවගේ ප්‍රහාරය නිකම්ම ව්‍යර්ථ වෙලා ගියා. මේ ඉන්න වූෆෙන් එල්ල කරපු ප්‍රහාරින්ද හොයිහාවගේ මූණට කොට ඩැමේජ් වෙලා එයාගේ මූණේ මේ වෙද්දි ලේ ගන්න හින්දා හොයිහාව එයාගේ අත් දෙකේ මූණ වහන් ඉද්දි ඒක දෙක වූෆෙන් එයා ගාව තියෙන ශක්තිය ඔක්කොම කරේ කාබද්ධ කරලා හොයිහාවගේ අත් දෙකට වේගයෙන් ප්‍රහාරයක් එල්ල කරනවා. හොයිහාව දත් මිටි කාගෙන මේ ප්‍රහාරය දරාගෙන ඉද්දි හොයිහාව මේ ඉන්න කෙල්ලට කියනවා මම පරාදුනේ නැහැ. මේ ඉන්න වූෆෙන් හොයිහාව දිහා බලගෙන අහංකාරයෙන් කියනවා ඔයාට කොහොමද ඉතුරු වෙලා තියෙන්නේ දැන් පරාජය වෙන එක විතරයි. හොයිහාව මේ කෙල්ල දිහා තරහින් බලද්දි හොයිහාවගේ ඇඟෙන් අඳුරු ශක්තිය පිට වෙන්න පටන් ගන්නවා. වූෆෙන් හොයිහාවගේ ඇස් දිහා බලද්දි වූෆෙන් දෙබේම කියන ඔයාගේ ඇස් ඔයාට මොකද වුනේ? හොයිහාවගේ ඇඟෙන් විශාල අඳුරු ශක්තිය පිට වෙද්දි මේක දිහා බලන් හිට වූෆෙන් කුතුහලයෙන් අහන ඔයාගේ ඇස් වලට මොකද වුනේ? ඔයා හොඳින්ද? හොයිහාව මම හොඳින් කියද්දි හොයිහාවගේ ඇඟෙන් විශාල අඳුරු ශක්තිය පිට වෙන්න පටන් ගන්නවා. මේ අඳුරු ශක්තිය හින්දා හොයිහාවගේ වූෆෙන්ගේ වටේට මේ දුමකුත් පැතිරලා යද්දි මේ ඉන්න සියලුම ළමයිගේ අවධානය වේදිකාවට යොමු වෙනවා. මේ වූෆෙන් බයෙන් අහනවා හොයිහාව ඔයාට මොකද උනේ? හොයිහාව තරහින් කියනවා මට මොකුත් උනේ නැහැ. හොයිහාව එහෙම කියනවත් එක්කම හොයිහාවගේ ඇඟෙන් කළු පාට හෙවණැල්ලක් වූෆෙන්ගේ පැත්තට යනවා. ඒත් එක්ක මුළු වහසම කළු වෙලා භයානක අඳුරු ශක්තිය මුළු වේදිකාව පුරාම පැතිරී යනවා. හොයිහාවගේ වූෆෙන්ගේ වටේ තියෙන සුදු පැහැති මීදුම හින්දා ඉතුරු සිදුන කිසිම දෙයක් පිට කට්ටියට පේන්නේ නැහැ. ඒත් මේ දිහා බලන් ඉන්න ෂෝයි ගුරුතුමිය හිතනවා මේ තියෙන්නේ පුරාණයේ තිබ්බ අධික සීතල නේද? ඒ වගේම මෙච්චර බලවත් ආත්ම ශක්තියක් කොහෙන්ද එකපාරට මතුවුනේ? මේ පිට වෙන අධික ශක්තිය හොයිහාවගේද? ඒක කොහොමද වෙන්න පුළුවන්? වේදිකාව පුරා මේ දුම පැතිරී ගිය පින්දා කෙල්ලෝ දෙන්නෙක් කෑ ගහලා කියන වූෆෙන් උතනින් අයින් වෙන්න. වැන්නොන් කෑ ගහලා කියන හොයිහාව ඉක්මන් කළ වූෆෙන්ට පහර දෙන්න. වූෆෙන් බයෙන් කියන අනේ මම අතාරින්න. මේ වෙලාවේ අපිට බලා ගන්න පුළුවන් හොයිහාවගේ පිටිපස්සෙන් දෙවි කෙනෙකුට හුරු රූපයකුත් තියෙනවා. හොයිහාව එයා ගාව තියෙන ස්පිරිචුවල් අයිස් අවදි කරද්දී විශාල ස්පිරිචුවල් අයිස් ගොඩක් ප්‍රමාණයක් හැදෙනවා. මේ ස්පිරිචුවල් අයිස් වලින් හොයිහාව ෂෝල් ෂොක් ප්‍රහාරයක් වූෆෙන්ගේ පැත්තට දියත් කරද්දී වූෆෙන් මේ ප්‍රහාරය වදිනවත් එක්කම මේ ෂෝල් ෂොක් එක දරා ගන්න බැරුව වූෆෙන් කටින් ලේ සික්කරක වැටෙද්දී අපිට බලා ගන්න පුළුවන් වූෆෙන්ගේ රතු පාට තිබ්බ ඇස් මේ හොයිහාව එල්ලගුරු ප්‍රහාරයේ හින්දා අඳුරු පැහැයකට හැරෙනවා. හොයිහාව මේ එල්ලගුරු ප්‍රහාරයේ තිබ්බ ශක්තිය හින්දාම වූෆෙන්ට එතනම සිහිය නැති වෙනවා. මේ තරංගේ බලනපු කට්ටිය මේ ඝන මේ දුම දිහා බලාගෙන කතා වෙන මොකද මේ උනේ? අපිට කිසිම දෙයක් පේන්නේ නැහනේ. හොයිහාව ඇගෙන් පිටවුණු අඳුරු ශක්තිය නැති වෙලා යද්දි වේදිකාව පුරා විසිරීලා තිබුණු මේ දුමත් එක සැරේම අතුරුදහන් වෙලා යනවා. ඒ වෙලේම අහසේ විසිරීලා තිබ්බ ඝන අඳුරු ශක්තිය අතුරුදහන් වෙලා යද්දි හොයිහාව එයාගේ අධ්‍යා බලාගෙන හිටන මට මේ මොකක්ද උනේ? ස්කයි ඩ්‍රීම් අයිස්වම් ඔයත් දැන් මේ සරණ මෙදිහත් උනේ. මේ එක සැරේම සිද්ධුණු සිදුවීම දිහා ස්කයි ඩ්‍රීම් අයිස්වම් පුදුමයෙන් බලාගෙන ඉන්න ගමන් කියනවා නැහැ මම කිසිම දෙයකට මෙදිහත් උනේ නැහැ. මටත් හිතා ගන්න බෑ දැන් මේ මොකක්ද උනේ කියලා. ස්කයි ඩ්‍රීම් අයිස්වම්ගේ ඉස්සරහින් තිබ්බ අඳුරු ශක්තිය පිට වෙලා තිබ්බ අර ගෝලේ එක සැරේම හේවණැල්ලක ස්වරූපයක් ගන්නවා. මේ දිහා ස්කයි ඩ්‍රීම් අයිස්වම් පුදුමයෙන් බලාගෙන ඉන්නවා සමග හොයිහාව වැන්ඩොන්ගේ පැත්තට යන්න හදද්දි හොයිහාවට එක සැරේම කලන්තයකුත් එනවා. ඒක දැක වැන්ඩොන් ඉක්මන දුවගෙන ඇවිල්ලා හොයිහාව අල්ලගද්දි ෂෝෂෝ වැන්ඩොන්ගෙන් අහන හොයිහාවට මොකක්ද උනේ? වැන්ඩොන් කලබලෙන් ෂෝෂෝට කියනවා හොයිහාවට අමාරුයි වගේ. අපි ඉක්මනට මෙයාව කාමරයට අරන් යමු. හොයිහාව මෙහෙම විවේක ගද්දී හොයිහාවට දැනෙනවා එයාගේ ඇඟ ඇතුලේ මොකක් හරි සිදුවීමක් සිදු වෙනවා කියලා. හොයිහාව මෙහෙම එයාගේ ඇතුලේ තියෙන ස්පිරිචුවල් සීයකට ඇදිලා යද්දී ස්කයි ඩ්‍රීම් අයිස්වම් අර හේවණැල්ල දිහා බලාගෙන තරහින් කියනවා තමුසේ මොනවද මේ ස්පිරිචුවල් සීයක ඇතුලේ කරන්නේ? තමුසේ හිතුවද මට මේක තේරෙන්නේ කියලා? තමුසේගේ මේ තියෙන ආත්ම ශක්තිය කිසිම පව එකක් නැහැ. මේකට පිළිතුරක් විදියට මේ ඉන්න හේවණැල්ල කියන ඔයාගේ ওই කතාව ඇත්ත.
මගේ මේ තියෙන ශක්තිය ශරීරයකින් ඉල්ලා ආපු ආත්මයක තියෙන කුඩා කොටසක් විතරයි. ඒ තමුන්ට කිසිම දෙයක් මට කරන්න බෑ. මේ හෙවණැල්ල විශාල ශක්තියක් නිකුත් කරද්දී මේ ශක්තිය දරා ගන්න බැරි ස්කයි ඩ්‍රීම් හොයිහාගේ ශරීරය ඇතුළට යනවා. මේ හෙවණැල්ල හොයිහාව දිහා බලාගෙන කියනවා කොල්ලෝ මගේ නම් එලෙක්ස්. මේක අහගෙන හිටපු හොයිහාව පුදුමයෙන් කියනවා එලෙක්ස් තමුසේ කොහොමද මගේ මේ ස්පිරිචුවල් සීයක ඇතුළට ආවේ? හොයිහාවගේ මේ තියෙන ස්පිරිචුවල් සීයක කලින් නිල් පාට තිබ්බට දැන් මේ එලෙක්ස්ගේ පවර් එක හින්දා මේ ස්පිරිචුවල් සීයකත් අඳුරු පැහැයකට හැරිලා. මේ ඉන්න එලෙක්ස් කියන්න පටන් ගන්නවා මම මේ ලෝකෙට අයිති කෙනෙක් නෙවෙයි. මට මතක විදියට මම මිය යන්න ඔන්න මෙන්න ආසන්න වෙලා තමයි හිටියේ. ඒත් මගේ ආත්මීය බලය ගොඩක් බලවත් හින්දා අවකාශය සිදුරු කරගෙන ඇවිල්ලා මේ ලෝකෙට ඇතුළු වුණා. ඒ වෙලාවේ මේ ඉන්න ලොකු පන්නු ඔයත් එක්ක ඒකාබද්ධ වෙමින් හිටියේ. ඒකෙන් නැති වුණු අධික ශක්ති තරම් හින්දා මාව ඔයාගේ පැත්තට දිලා ආවා. හොයිහාව සැකයෙන් අහනවා ඇයි එතකොට තාමත් මගේ ඇඟ ඇතුළෙන් යන්නේ නැත්තේ? මේ ඉන්න එලෙක්ස් කියන්න පටන් ගන්න ඔයා බය වෙන්න එපා. මගේ හිතේ තමුන්ට කිසිම හිරිහැරයක් කරන්න අදහසක් නැහැ. මම දැනටමත් ගොඩක් දුර්වලයි. මගේ ආත්මය සහ ශක්තිය යථා තත්ත්වයට පත් කරගන්න මට ටික කාලයක් ඕනේ. ටික වෙලාවකට කලින් තමුන්ගේ හිතේ ඇති වුණු ඒ දැඩි වෛරය මට හරි පුදුම හැඟීමක් ගෙනාවා. ඔයාගේ ඒ තිබ්බ දැඩි වෛරය හින්දා තමයි මගේ මේ දීර්ඝ නිින්දෙන් මට ඉක්මන් කරලා නැගිටින්න පුළුවන් වුණේ. හොයාවට මතක් වෙනවා එයාගේ අම්මට උණු සිදුවීම් සහ මේ ඉන්න වූෆෙන් එයාකට අපහාස කර ආකාරය. මේ ඉන්න එලෙක්ස් දැඩිව අවධානය කරලා කියනවා දැන් මට හැමදේම පැහැදිලිව මතක නැතත් මට එක දෙයක් ස්ථීරවම කියන්න පුළුවන්. වෛරයට ඉඩ දීලා තමුන්ගේ ඔය S2 අන්ධ කරගන්න එපා. ඒක කියලා ඉවරනවත් එක්කම මේ ඉන්න එලෙක්සර් එයාගෙන් විදිලා තිබු ශක්තිය ඔක්කොම ඒකාබද්ධ කරලා එක ගුලියක් බවට පත් වෙනවා. ගුලියක් කිව්වට ඒක නිකන් කළු කුහරයක් වගේ. ඒ වෙලාවේ ස්පිරිචුවල් සී එක නැවත යථා තත්ත්වයට පත් වෙනවා. හොයිහාවගේ ඇඟේ ඇතුලේ හැංගිලා හිටපු ස්කයි ඩ්‍රීම් අයිසෝම් එළියට ඇවිල්ලා මේ කළු කුහරයට පහර දෙන ගමන් කියනවා තමුසේ බය හැංගුණාද එළියට එනවා. එහෙම කියලා මේ කළු කුහරට පහර දෙන්න ගියා. මේ කළු කුහරයට පහර දෙද්දී ස්කයි ඩ්‍රීම් අයිසෝම් ඈතට විසි වෙලා යනවා. හොයිහාව මේ දිහා බලාගෙන කියන ස්කයි ඩ්‍රීම් අයිසෝම්ට ස්කයි ඩ්‍රීම් අයිසෝම් මෙයාගේ හිතේ කිසිම නරක අදහසක් නැහැ වගේ. ස්කයි ඩ්‍රීම් අයිසෝම් හොයිහාවට අවධානය කරලා කියනවා තමුන් ඉක්මන් කරලා ශක්තිමත් වෙන්න ඕනේ. මේ ඉන්න කෙනාගේ ආත්මීය ශක්තිය ගොඩක් බලවත්. මෙයා දැන්ට ඔයාගේ ස්පිරිචුවල් සී එකේ ලැබුම් අරන් ඉන්න හින්දා ඔයාට කිසිම නතුරක් නැහැ. ඒත් අපිට කියන්න බෑනේ පස්සේ කාලෙක මෙයා ඔයාට හානියක් කළොත්. ඒ හින්දා ඔයාගේ මේ ආත්ම ශක්තිය මෙයාට වැඩි කරගන්න ඕනේ. හොයිහාව කුතුහලයෙන් අහනවා මෙයා කිව්වනේ මෙයාගේ ආත්ම ශක්තිය ගොඩක් බලවත් කියලා. එතකොට ඒ බල මට්ටමට යන්න මට කොච්චර කල් පුහුණු වෙන්න වෙයිද? ඒකට උත්තරයක් විදිහට ස්කයි ඩ්‍රීම් අයිසෝම් කියන ඔයාට ඒ බල මට්ටමට එන්න මම මගේ උපරිම ශක්තියෙන් ඔයාට උදව් කළත් ඔයාට මේ තියෙන බල මට්ටමට එන්න අවුරුදු 3000ක් විතර යනවා. අනේ මන්දා මට මගේ උපරිම ශක්තිය උපයෝගී කරගත්තත් මේ ආත්ම කැබැල්ලට මට මුකුත් කරන්න බැහැනේ. ඒක නෙවෙයි. තමුන් දැන් අවදි වුණේ නැත්නම් තමුන්ට පරක්කු වෙනවා. ෂෝයි ගුරුතුමිය තමුන්ව පන්තියෙන් අයින් කරලා දාවේ. ස්කයි ඩ්‍රීම් අයිසෝම් එහෙම කියලා ඉවරනත් එක්කම හොයිහාව අවදි වෙනවා. හොයිහාවගේ ළඟට වෙලා හිටු වැන්ඩොන් අහනවා ඔයා අවදි වුණාද? ඔයාට දැන් සනීපද? ඔයා මුළු රෑ පුරාම සිහිය නැතුව ඇඳේ තමයි හිටියේ. මට ගොඩක් බය හිතුණා. එහෙම බෙල් එකත් වැදිලා ෂෝයි ගුරුතුමිය එයාගේ පන්තිය ආරම්භ කළා කියනවා ඊයේ මට ඕන වුණා පන්ති නායකයා පත් කිරීමෙන් නිල ක්‍රියාවලිය ඉවර කරන්න. ඒත් ඇතැම් අය මගේ මේ සිනාමලේඛනය ප්‍රශ්න කරන්න තරම් හිතුවක්කාර වුණා. මම අද කෙලින්ම පන්ති නායකයාව පත් කරනවා. අපේ ප්‍රධාන පන්ති නායකයා වෙන්ඩොන්. උපපන්ති නායකයා හොයිහාව. ෂෝයිඩි තරහෙන් කියනවා ඊට පස්සේ මගේ තීරණ ප්‍රශ්න කරන ඕනෙම කෙනෙක්ම මම මගේ පන්තියෙන් අස් කරලා දානවා. මේක අහගෙන හිටපු චූටියන් කියන්න පටන් ගන්නවා ඇයි වැන්ඩොන් පන්ති නායකයා වුනේ? ඒක අහන් හිටපු තව කෙල්ලෙක් කියනවා ඊයේ හොයිහාව වූවෙන් පරාජයට පත් කරේ හොයිහාවගේ තිබ්බ වාසනාවට. මේ සිදුවෙන සිදුවීම් දිහා ෂෝ බලාගෙන ඉඳලා කලකිරීමෙන් කියනවා මේක නම් කවදාවත් ඉවර වෙන එකක් නෙවෙයි. චූටියන් නැගිටලා හොයිහාවගේ දිහාට ඇඟිල්ල දික් කළා කියනවා අපිට එයාලත් එක්ක ආයෙ තරම් කරන්න ඕනේ. මේක අහගෙන හිටු වැන්ඩොන්ට මල පයින්නවා. වැන්ඩොන් නැගිටලා කියනවා අභියෝගය බාර ගන්නවා. කවුද ඉන්නේ සටන් කරන්න? ඩයිහුවාබේනු චූලෝ නැගිටලා වැන්ඩොන්ක සටන් කරන්න යද්දි අපිට ඊළඟ කොටසෙන් තමා බලා ගන්න වෙන්නේ මේ කට්ටිය මෙහෙම ආණ්ඩු පක්ෂය විපක්ෂය වගේ මරා ගන්න යද්දි කවුරු මෙතනින් දිනයිද? අද වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. තාම අපේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා bell icon එක all දාලා තියාගන්න.